රුහුණු ආර්ථික සංවර්ධන ප්‍රදේශයේ වැඩසටහන අද උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් ආරම්භ කරා. මෙම වැඩසටහනට එරෙහිව මෙම ප්‍රදේශයේ ජනතාව අද උදෑසන සිට මෙම උත්සව භූමිය පිහිටා තිබෙන තිස්ස කතරගම මාර්ගය අවහිර කරමින් විශාල උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරා. ඒ අනුව එම උත්සව භූමියට සහභාගී වී සිටි ජනතාව හා එම ප්‍රදේශවාසීන් අතර විශාල ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. විශේෂයෙන්ම තිස්ස කතරගම මාර්ගය ටයර් දමා මාර්ගය අවහිර කරමින් විශේෂයෙන්ම ටයර් පුලුස්සමින් මෙම විරෝධතාවය තවමත් ක්‍රියාත්මක වෙනවා. මෙම උත්සව භූමියේ සිට මේ වන විට කිලෝමීටර් භාගයකට වැඩිය ජනතාව පළවා හැරීමට පොලිසිය සමත් වී තිබෙනවා. විශේෂයෙන්ම පොලිස් විශේෂ බලකාය පොලිසිය මැදිහත් වීමෙන් විශාල ලෙස පරිශ්‍රමයක් දරනවා මේ ජනතාව ඉවත් කිරීම සඳහා. එම උත්සවය මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. කෙසේ වෙතත් එම ජනතාවගේ අතර සිටි විශාල පිරිසක් මේ වන විට තුවාල ලබා රෝහල්ගත කිරීම වලට ලක් කර තිබෙනවා. නාමල් හේරත් සමගින් මිරිජ්ජවිල කතරගම තිස්ස ප්‍රධාන